ආයුබෝවන් පුතේ හැමෝටම. හරි. අපි අද දවසේ සාකච්ඡා කරන්න යන්නේ අපේ තුන්වෙනි පාඩමේ ඊගාව පරීක්ෂණය. ඉතින් පුතාට මතක ඇති අපි ඒකෙදි කතා කරන පළවෙනි පරීක්ෂණය. ඒ තමයි ජලයේ පවතින භෞතික අවස්ථා මොනවද කියලා හඳුනා ගන්න එක. එතකොට ජලයේ මොනවද තියෙන ප්‍රධාන භෞතික අවස්ථා කියලා අපිට හඳුනා ගන්න අපිට ඒ අදාළ පරීක්ෂණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් තියෙනවා. හරි. ඒ තමයි අනිවාර්යයෙන්ම අපිට අයිස් කැට අවශ්‍ය වෙනවා මේ සඳහා. ඊට පස්සේ ගත්තොත් පරීක්ෂණ නලයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම පරීක්ෂණ නල අල්ලුවක්. හරි. මේකට අපි සාමාන්‍යයෙන් විද්‍යාගාරයේදී ඩැහි අඬුව කියලා කියනවා. ඒක දැනගත්තට කමක් නැහැ, වැඩි වෙන්නේ නැහැ පුතාලා. ඉදිරියේදී මේක අපි ඩැහි අඬුව කියලා පාවිච්චි කරනවා. මේක නැත්තම් පරීක්ෂණ නල අල්ලුව කියලා කියන්න පුළුවන්. හරි. එතකොට ඊගවට අපිට අවශ්‍ය වෙනවා දහනය සඳහා දාහකයක්. ඒ කියන්නේ අපිට ඉටිපන්දමක් වෙන්න පුළුවන්. විද්‍යාගාරේ නම් බන්සන් දාහකයක් වෙන්න පුළුවන්. හරි. මේ වගේ ඕනම දෙයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි යමු දැන් බලන්න මේ ප්‍රැක්ටිකල් එක කොහොමද කරන්නේ කියලා බලන්න. හරි. පුතාට පේනවා දැන් මම පරීක්ෂණ නල අල්ලුව නැත්නම් දැහි අඬුව පාවිච්චි කරලා පරීක්ෂණ නලයට අයිස් කැට ස්වල්පයක් දාගෙන තියෙනවා. දැන් අපි කරන්නේ මේ ඉටිපන්දම පාවිච්චි කරලා මේක අපි මෙන්න මේ විදිහට මේක රත් කරගන්න ඕන. හරි. එතකොට මේක රත් කරගන්නකොට දැන් පුතාලට නිරීක්ෂණය කරන්න පුළුවන් මේ අයිස් කැට ටික කෙන් ටික දිය වෙනවා. හරි. බලමු මේක වෙන විදිය. දැන් පේනවා මේ අයිස් කැට ටික ටිකෙන් ටික දිය වෙලා ගිහිල්ලා මේ තව පොඩි ප්‍රමාණයක් තියෙනවා ඉතිරි වෙලා. හරි. එතකොට මේක තවදුරටත් මම රත් කරනකොට මේක සම්පූර්ණයෙන්ම දිය වෙනවා. ඒතකොට මේ කියන්නේ පුතේ මෙතනදී ජලයේ ප්‍රධාන වශයෙන්ම භෞතික අවස්ථාවක් විදියට ඝන අවස්ථාව හඳුන්වන්න පුළුවන්. ඒතර ඝන අවස්ථාවේ තියෙන දෙයක් තමයි අයිස් කැට. අපි මෙතනදී දැන් මේ පරීක්ෂණ නලයට දාලා අපි භාවිතා කරේ අයිස් කැටනි මුලින්ම. ඒතකොට ඒක ඝන අවස්ථාවේ තිබේ. හැබැයි ඒක ක්‍රමානුකූලව අපි මෙහෙම රත් කරගෙන යනකොට දැන් සම්පූර්ණයෙන් මොකද වෙලා තියෙන්නේ මේ පුතාට පේනවා මේක සම්පූර්ණයෙන් ද්‍රවයක් බවට පත් වෙලා. නේ එහෙනම් අපිට ඊගාවට හඳුනා ගන්න පුළුවන් ජලයේ ඊගාව භෞතික අවස්ථාව ද්‍රව අවස්ථාව. හැබැයි මම මේක තවදුරටත් මේක ක්‍රමානුකූලව රත් කරගෙන යනවා. හරි අපි බලමු මේක මොකද්ද වෙන්නේ කියලා. හරි පුතාට දැන් එහෙනම් මේකේ පොඩි ශබ්දයක් එක්කලා. ඒ කියන්නේ මේක වතුරේක නටන්න පටන් ගන්න තියෙන. ඒතර ඒ වෙලාවේ බලන්න පුතාට පරීක්ෂණ වල උඩින් බලන්න මොකද්ද පිට වෙලා යන්නේ කියලා වෙලා. නේ දැන් පුතාට මේක හොඳට පේනවා. මේ වාෂ්පයක් පිට වෙලා යනවා. ජලයේ තව භෞතික අවස්ථාවක් අපිට හඳුනා ගන්න පුළුවන්. මෙයා ද්‍රව විදියටත් නෙමෙයි. තව මොකද ඉන්නේ වායු අවස්ථාවක් විදියටත් ඉන්නවා කියලා. ජලයේ ප්‍රධාන වශයෙන් භෞතික අවස්ථා තුනක් හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි ඝන අවස්ථාවේ තියෙන ජලාකාර සහ ද්‍රව අවස්ථාවේ තියෙන ජලාකාර සහ වායු අවස්ථාවේ තියෙන ජලාකාර විදියට. ප්‍රධාන වශයෙන් ඝන අවස්ථාවේ තියෙන ජලාකාර තමයි අයිස් කැට, ඊට පස්සේ ග්ලාසියර්, හිම. හරි. ඒතර මෙන්න මේ වගේ දේවල්. ඒතර ද්‍රව අවස්ථාවේ ගත්තම අපිට සාමාන්‍යයෙන් හම්බෙනවා පොකුණු ජලය, ඊට පස්සේ මුහුදු සහ ඊට පස්සේ ගංගා, ඇලදොල තමයි පුතේ අපිට ජලයේ වායු අවස්ථාවේ තියෙන ජලාකාර විදියට ජල වාෂ්ප සහ හුමාලය කියන අවස්ථා දෙක දකින්න පුළුවන්. හරි මේක තමයි පුතේ අපි කතා කරන ජලයේ ප්‍රධාන භෞතික අවස්ථා වෙන්නේ. ඒකට මම හිතනවා පුතාලට මම මේ කරපු පරීක්ෂණය තේරෙන්නේ නැති කියලා. හරි එහෙනම් අපි වෙනත් පරීක්ෂණයකින් නැවත හමු වෙමු. හරි එහෙනම් පුතේ හැමෝටම ආයුබෝවන්.